ඒ දවස්වල මම ඒ ලෙවල් කරද්දි මගේ හොඳම යාළුවෙක් හිටියා. අතරම යාළුවෙක් කියන්නත් බෑ සහෝදරයෝ වගේ සීන් එකේ හිටියේ. මාත් එක්ක හොඳටම හිටපු යාළුවා. කොහොම හරි ඉතින් අපි දෙන්න එකටම තමයි ක්ලාස් ගියේ. ඊට පස්සේ අපි සබ්ජෙක්ට් තුනටම ගියේ එකම ක්ලාස් එකට. එකම පන්ති එකම අපි තුන් දෙනා යන්නේ අපි දෙන්න යන්නේ එකටම. ඉතින් එකටම තමයි හැම එකටම යන්නේ. කෑවත් එකට ජීවත් එකට අනිවාර්යෙන්. කෙල්ලෙක් පස්සේ ගියත් එකට පන්ති ගියත් එකට පාඩම් ගත් එකට. අනිවාර්යෙන්. ඇත්තෝ කිව්වොත් පොරට කෙල්ලක් දාලා දෙන්න මම මාර කට්ටක් කෑ. ඒ කියන්නේ මම උට වැඩි චොර වෙනවා මම. පොර කෙල්ලගෙන් නම්බරේ ඉල්ලලා දෙන්න මුගේ නම්බරේ දෙන්න ක්ලාස් ගානේ ගිහිල්ලා අනිවාර්යෙන් ක්ලාස් ගානේ ගිහිල්ලා අපි ක්ලාස් කට් කරගෙන යන්නේ දවස්වල ඒ වගේ ගිහිල්ලා කොහොම හරි පොරට ඒ විදිහට තමයි ඔය කෑල්ලුණක් සෙට් කරලා දුන්නේ හින මම මාර චාට් එකක් ඉන්නේ. ඉතින් ඒ වගේ තමයි يعني එහෙනටම අපි දෙන්න මේ සහෝදරයෝ වගේ හිටියේ. යාළුවෝ කියන්නත් බෑ. යාළුවෝ කියන්නත් බෑ ඇත්තටම. සහෝදරයෝ වගේ හිටියේ. අන්තිමේදී කොහොම හරි ඒ වුණාට පොරයිම එකටම හිටියා. ඒ යාළුවටත් ඇත්තටම සල්ලි තිබුණේ නෑ මේ ක්ලාස් ෆීස් දෙන්නත් සල්ලි තිබුණේ නැති දවස් තිබුණා යාළුවට. ඒ වුණාට මම කොහොම හරි දවස්වල මම YouTube channel එකක් කරා. ඒතර ඒදි පටන් ගන්න. ඔව් පටන් අරගෙන මට revenue එකක් හම්බෙන්නේ දවස්වල. Free Fire ගහුවා ඒ කාලේ. ඔව් Free Fire ගහුවා. ඊට පස්සේ මට revenue එකකුත් හම්බෙනවා. ඉතින් මට මතකයි එක මාසික මට $100 වැටලා තිබුණා. ඒ වැටුණ පළවෙනි මාර. පළවෙනි $100ෙන් යාළුවට මම සල්ලි දුන්න ක්ලාස් එකට දීපන් කියලා. ක්ලාස් එකේ ෆී එක දීපන් කියලා මම පොරට ඒ $100ෙන් දුන්න සල්ලි. හේතුව ඒ තරම් අපි ඒ තරම් යාළුවෝ. පොරට ඇත්තටම සල්ලි තිබුණේ නැහැ. ක්ලාස් එකට දෙන්න සල්ලි තිබුණේ නැහැ. ඒ විදිහට උදව් කරන් ගියා. හැබැයි අන්තිමේදී කොහොම හරි ඒකලා අපි දෙන්නම හැමදේම කරේ වගේ එකට වගේම තමයි කරේ. ඒ විදිහට අපි A level කරා. ඉතින් ඇත්තටම මගේ නම් A level කරන්න ලොකු මේකක් තිබුණේ නැහැ. A level කරන්න ලොකු මේක YouTube නෑ. ඔව් YouTube scene එකේ තමයි මම හිටියේ. ඊට පස්සේ ඇත්තටම A level කරන් යද්දි ඇත්තටම එයා පාඩම් කරන්නෙත් නෑ. ඒ වගේ එකක් තමයි මට වෙන්නේ. ඇත්තටම කිව්වොත් පොර පාඩම් කරලා ඒ ඔක්කොම කරලා ඇත්තටම මම තරහකට කියනවා නෙවෙයි මේක. පොර පාඩම් කරලා ඒ වුණාට මට පෙන්වන්නේ නෑ ඒක. දැන් මම පෙන්නන්නේ ක්ලාස් එක යනවා විතරයි. ඔව් ක්ලාස් ගිහිල්ලා නිකන් පිස්සුවක් කෙල්ලත් එක්ක ඇවිදිනවා. ඔව් අපි පිස්සු කෙල්ලෙන එක විතරයි මට පෙන්වන්නේ. ඒ වුණාට පොර පාඩම් කරලා ඒ විදිහට හිටියා. බිල්ලත් පාඩම් කරාද? ඇත්තටම මම පාඩම් කරේ නෑ. මම ඇත්තටම YouTube scene එකත් එක්ක අනික අපි දෙන්න එකට ඉන්නේ. අපි දෙන්න මොකක් හරි මැච් එකක් ගන්නවා කියලා ඔය මාර්කටිං මෝඩය වගේ හිටියා ඇත්තටම. ඒ වුණාට කොමරි A level කරා. මම ඇත්තටම සබ්ජෙක්ට් දෙකකට දුක තමයි A level විභාගයටත් ගියේ. පළවෙනිට මං ගියෙත් නෑ. ඔව් ගියේ නෑ. මං ඒ කියන්නේ අපි දෙන්නම යන්නේ නෑ කියලා හිතන් හිටියේ. ඒකලා මේ යාළුවා පළවෙනිකට ගියා. ඊට පස්සේ මම ගියාට පස්සේ තමයි දන්නේ මං එයා ගියා කියලා. ඊළඟට එකට ගියා. දෙන්නම හිතන් ඉතින් එකට බලවහන්න. අනිවාර්යයෙන් බලවහින්න තමයි හිතන් හිටියේ. ඒ වුණාට එයා ගිහින් තිබුණා. ඒකලා කොහොම හරි එයා යුනිවර්සිටි සිලෙක්ට් වුණා. ඒකලා කොහොම හරි ඕක පොර මට කිව්වෙත් නෑ. සිලෙක්ට් වුණා කියලාවත් මට කිව්වේ නෑ. ඒකලා කොහොම හරි මම දවසක් ටවුන් එක යද්දි මට හම්බුණා. අර එයා කෙල්ලෙක් එක්ක ගියේ. අර කලින් ගෑල්ලා නෑ වෙන එක්කෙනෙක් එක්ක. අර කියන්නේ බිල්ලා සෙට් කරලා දුන්න කෙල්ලක් නෙවෙයි. වෙන කෙල්ලෙක් එක්ක ගියා. ඒකලා මම මූණ ඉස්සරහට හම්බුණා. මූණ ඉස්සරහට හම්බුණාට මම නිකන් අර නිකන් ගණන් ගන්න වගේ පොඩි හිනාවක් දාලා ගියා යන්න මත් එක්ක ඔච්චර බුක්කින් හිටපු ඩයල් එක අර YouTube revenue එකේ ක්ලාස් එක ආපු යාළුවා මේ සහෝදරයා කියපු එක්කන අනිවාර්යයෙන් ඒ යාළුවා ඉතින් ඒ විදිහට ගියා දැන් අදටත් කතා කරනවා දැන් හැබැයි මොනට හම්බෙන්නේ නැති වුණාට අපි කියන්න බෑ කතා බහ කරන්න පුළුවන් ෆෝන් එකේ තියෙනවනේ අනිවාර්යෙන් මම එදා සේව් කරපු විදිහට තමයි මගේ නම්බරේ තාමත් සේව් වෙලා තියෙන්නේ ඒ වුණාට ඔරගේ DP එකක් මට පෙන්නන්නේ නැහැ පොර අනිවාර්යෙන් බ්ලොක් කරලා තියෙන්නේ බ්ලොක් කරලා හරි නම්බරේ නැතුව හරි අනිවාර්යෙන් නම්බරේ නැතුව හරි එහෙම වෙන්නේ නැති කොහොමද දන්නේ නැහැ ඒ වුණාට පොර එදා ඉඳන් තව වෙනතුරු මාත් එක්ක කතාවක් කරලා නැහැ ඒක ඒ වෙනස් වීම මා රවුල් ඇත්තටම මා රවුල් ඒනට මාගේ ඇත්තටම තරහක් එහෙම නෑ ඇත්තට කෙල්ල 10කින් බූට් කරනටයි කවුල්නේ දෙකට හිටපු එක අනිවාර්යෙන් එකටම හිටපු එක ඔහොම වෙද්දි ඒක මා රවුලක් Tamanට Taman විතරයි කියන තැන ඉඳගෙන ගේමක් ගන්න. ඒතර අනිවාර්යෙන් දවසක හරියනවා. නැත්තම් අනිවාර්යෙන් ඔයාලටත් වෙන්නේ බැකෝ ගත්තා අපි හුකෝ ගත්තා කියන තමයි වෙන්නේ හැමෝටම